මචං උඹේ ඔළුව කියන්නේ වටපිටාව ඉන්න හැම එකටම කුණු දාලා යන්න පුළුවන් කුණු බාල්දියක්ද? නැත්තම් හැමතිස්සෙම ක්ලීන් එකකින් තියෙන ප්‍රීමියම් ස්පේස් එකක්ද? යාළුවෝ කියන හැම නෙගටිව් කතාවක්ම, ඔෆිස් එකේ තියෙන හැම කුණු ඕපදූපයක්ම, සෝෂල් මීඩියා එකේ දකින හැම ටොක්සික් වලියක්ම ඔළුවට අරන් දවස පුරාම ඒ ගැන හිත වද වෙනවා නම් උඹ ජීවත් වෙන්නේ නිකන්ම ස්පොන්ජ් එකක් විදියටයි. ඌ ඉන්න තැන තියෙන හැම ජරාවක්ම උරාගන්න ස්පොන්ජ් එකක් නොවි වැඩගෙන නැති හැම අපද්‍රව්‍යයක්ම ෆිල්ටර් කරන ස්මාර්ට් ෆිල්ටර් එකක් වෙන්න කොහොමද කියලා අද අපි කතා කරමු. ඔයා ආශ්‍රය කරන යාළුවෝ ගැන හැම නෙගටිව් කතාවක්ම, ඔයා වැඩ කරන ඔෆිස් එක ගැන හැම කුණු ඕපදූපයක්ම, සෝෂල් මීඩියා එකේ දකින හැම ටොක්සික් පෝස්ට් එකක්ම ඔයා ඔළුවට අරන් දවස පුරාම ඒ ගැන හිත වද වෙනවා. ඒ කියන්නේ ඔයා නොදැනුවත්වම ජීවත් වෙන්නේ ස්පොන්ජ් එකක් විදියට. වටපිටාවෙන් යන හැම කුණු ගොඩක්ම උරාගත්තම වෙන්නේ ඔයාගේ මෙන්ටල් හෙල්ත් එක සහ ඔයාගේ ෆෝකස් එක සහ ඔයාගේ සෙල්ෆ් වර්ත් එක සම්පූර්ණයෙන්ම විනාශ වෙන එක. හැබැයි ස්මාර්ට් පෞරුෂයක් තියෙන හයි වැලියු ඉන්ඩිවිජුවල් කෙනෙක් කරන්නේ තමන්ගේ මයින්ඩ්සෙට් එක ෆිල්ටර් එකක් විදියට තියාගන්න එක. but wait, වීඩියෝ එකේ තප්පරයක්වත් මගහරින්න නැතුව අන්තිම වෙනකම් බලන්න. මොකද ඔයාගේ ඔළුවට එන ඕනම නෙගටිව් අදහසක් තප්පර 5කින් ෆිල්ටර් කරලා අයින් කරන්න පුළුවන් සුපරි සයිකොලොජිකල් ට්‍රික් එකක් මම මේ වීඩියෝ එකේ මම කියලා දෙනවා. That's it in the video. මුලින්ම අපි කතා කරමු අපේ සාමාන්‍ය ජීවිතය සහ සෝෂල් මීඩියා යූසේජ් එක ගැන. උදේ ඇහැරුණු ගමන් ෆෝන් එක අතට අරන් Facebook, TikTok, Instagram යද්දී අපිට දකින්න ලැබෙන්නේ මොනවද? කාගේ හරි වලියක්, නෙගටිව් නිවුස් එකක්. එහෙම නැත්නම් තව එකකගේ ලක්ෂික ලයිෆ් එකක්. ඔය ස්පොන්ජ් එකක් වුණොත් වෙන්නේ ඒ හැමදේම ඔලුවට අරන් අයියෝ මට විතරයි මේ වෙලා තියෙන්නේ කියලා නොදැනුවත්වම ડિප්‍රෙෂන් එකකට යන එක. ඒ වගේම තමයි යාළුවෝ. සමහර යාළුවෝ ඉන්නවා හමුුණු වෙලා ඉඳලා කරන්නේ තව එකට බයින් එක. නැත්නම් රට ඉවරයි අපිට හරියන්නේ නැහැ කියලා නෙගටිව් වයිබ්ස් හදරන එක. ඔයා ඒ හැමදේම අහගෙන හිටියොත් වාගේ සබ්කොන්ෂස් මයින්ඩ් එක ඒ කුණු සේරම ප්‍රෝග්‍රෑම් කරගන්නවා. එතකොට මෙතනදී ෆිල්ටර් එකක් වෙන්නේ කොහොමද? සරලයි මචං. ප්‍රොටෙක්ටිව් එනර්ජි. ඔයා බලන කන්ටෙන්ට්, ඔයා ආශ්‍රය කරන මිනිස්සු ස්ට්‍රික්ට්ලි ෆිල්ටර් කරන්න. ඔයාගේ දියුණුවට, ඔයාගේ කැරියර් එකට වැදගත් වෙන කන්ටෙන්ට් විතරක් කොරුවට ගන්න. අනෙක් දේවල් එක කණකින් අහලා අනෙක් කනේ ෆිල්ටර් කරලා එළියට දාන්න. මිනිස්සු කියන හැම කතාවකටම රියැක්ෂන් දෙන්න යන්න එපා. Be selective with your attention. දෙවෙනි තැන තමයි ඔයාගේ work place එක. නැත්නම් office life එක. ඕනෑම ඔෆිස් එකක ඔයා ෆයිනෑන්ස්, ලොජිස්ටික්ස්, HR හෝ මොන ෆීල්ඩ් එකේ වැඩ කරත් ඔෆිස් එකක් ඇතුලේ ලොකුම විනාශය සිද්ධ වෙන්නේ ඔෆිස් පොලිටික්ස් සහ ගොසිප් නිසා. අරු මැනේජර්ට කේලම් කිව්වා. අරය වැඩක් කරන්නේ නැහැ. අන්න අරු ප්‍රොමෝෂන් එකක් ලැබෙන්නේ නැදන්නේ. මේ වගේ දේවල් හැමතැනම කියනවා. ඔයා ස්පොන්ජ් එකක් වුණොත් වෙන්නේ ඔෆිස් ලන්ච් රූම් එකේදී ටී කප් එකක් මොන වෙලාවට කියගෙන හැම උපදූපයක්ම මුරා ගන්නවා. ඊට පස්සේ ඔයා වැඩ කරන්නේ යද්දී ඔයාගේ බොස් දිහා, ඔයාගේ කෝවර්කර්ස් දිහා බලන්නේ අර කුමු කතා වලින් මවාගත්ත වැරදි සිත්වෙන්. ඒකෙන් ඔයාගේ වර්ක් පර්ෆෝමන්ස් එක බහිනවා වගේම ඔයාගේ ප්‍රොෆෙෂනල් ඉමේජ් එක සවුත් වෙනවා. හැබැයි ඔයා එතනදී ස්මාර්ට් ෆිල්ටර් එකක් වෙන්න කොහොමද? ඔෆිස් එකේ හැමෝම එක ෆ්‍රෙන්ඩ්ලි ඉන්න, හැමෝටම hina වෙන්න. හැබැයි කිසිම කෙනෙක් එක්ක too familiar වෙන්න යන්න එපා. ඔයාගේ ප්‍රොෆෙෂනල් බවුන්ඩරි එක තියාගන්න. කවුරු හරි කෙනෙක් තව කෙනෙක්ගේ කුමක් ඔයා ළඟට අරන් ආවොත් ඒක අහලා නිකම්ම hina වෙලා එතනින් මාරු වෙනවා. ඔයාගේ මුල් ફોකස් එකම තියෙන්න ඕනේ ඔයාගේ වැඩ කොටස සුපිරියට ඉවර කරලා ඔයාගේ ප්‍රොෆෙෂනල් කෝපරේට් බ්‍රෑන්ඩ් එක උඩට ගන්න එකට විතරයි. alright. දැන් මම වීඩියෝ එකේ මුලදී පොරොන්දු වුණ අර සයිකොලොජිකල් ට්‍රික් එක රිවීල් කරන්න යන්නේ. මේකට මනෝවිද්‍යාවේදී කියන්නේ the 5 second selective attention rule කියලා. ඔයාට කවුරු හරි කෙනෙක් නෙගටිව් කතාවක් කිව්වොත් නැත්තම් සෝෂල් මීඩියා එකේ ටොක්සික් දෙයක් දැක්කොත් එකපාරටම රියැක්ට් කරන්න යන්න එපා. තප්පර පහක් නිශ්ශබ්දව ඉන්නවා, හුස්මක් ගන්නවා. ඊට පස්සේ ඔයාගේ මොළයෙන් ප්‍රශ්න කරන්න. මේ තොරතුරු මගේ ජීවිතේට වැදගත්ද? මේකෙන් මගේ කැරියර් එකට හෝ ස්කිල් එකකට වැඩක් තියනවද කියලා. පිළිතුර නෑ නම් මතක තියාගන්න මචං. ඔයාගේ ඔළුව කියන්නේ හැම එකකටම කුණු දාලා යන්න පුළුවන් කුණු බාල්දියක් නෙවෙයි. It's a premium space. ඒකයි තේවාට විතරයි. ඉතින් මචං අද ඉඳන් ස්පොන්ජ් එකක් වගේ හැම කුණු ගොඩක්ම උරාගෙන එක නවත්තලා පෙනේරයක් වගේ වැදගත් දේ විතරක් ඉතුරු කරගනි. ස්මාර්ට් ෆිල්ටර් එකක් එන්න පටන් ගනි. ඔයාගේ වැලියු එක සහ ඔයාගේ ටයිම් එක පරිස්සම් කරගනි. අද වීඩියෝ එකෙන් ඔයාගේ ජීවිතයට ගත්ත ලොකුම ලෙසන් එක මොකක්ද? ඔයාත් මීට කලින් ස්පොන්ජ් එකක් වගේ හැමදේම ඔලුවටම මිදවලා තියනවද?
පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයගේ කැරියර් එක සහ පර්සනැලිටි එක සුපිරියටම ගොඩ දාගන්න උදව් වෙන මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න. ASU Career Lab channel එක දැන්ම subscribe කරලා තියාගන්න. See you in the next video. Cheers.